Hello guys. සුන්දරයි කියන රුමේනියාවට ඇවිල්ලා ඉන්නේ මේ සුන්දරයි කියන රුමේනියාවේ මේ ගෙවල් ටිකක් පෙන්වන්න හැදුවේ කට්ටියට. බොහොම කනගාටුයි කියන්න මේ ලංකාව තරම් නම් දියුණු නැහැ. හොඳට බලා ගන්න. ඔය තියෙන්නේ ගෙවල් නිකන් මුඩුක්කුලා ඉන්නයක් වගේ මුංගේ. බොහොම කට්ටිය ගොඩක් කට්ටිය වීඩියෝ දාලා තිබුණා මේ බොහොම හොඳයි ලස්සනයි කියලා මේ ඒව අර ලස්සන තැන් තියෙනවා. ඉතින් මේ ටවුන් එකේ විතරක් පොඩ්ඩක් අර එහෙම තිබිලා වැඩක් නැහැ. ලස්සන ගෙවල් නැහැ. ඇත්තටම මෙන්න මේ වගේ ගෙවල් තමයි තියෙන්නේ. ඔය පේනවා ඇතිනේ ඔන්න. මෙයාලා ගෙවල්. කරතන ලින්දක් තියෙන මම ඒක පෙන්නන්න ආර තියෙන ලින්ද. මේ බලු කූඩු අරකට ගියක් තමයි. එවිටින් එච්චර අපේ ලංකාවේ තරම් නම් දියුණු නැති තැනක් තරම් තමයි අපිට පේන්නේ. ඉතින් මේ වගේ ගෙවල් ලංකාවේ තිබුණ මං හිතන්නේ 1900 බරගණන් වල. දැන් නම් එහෙම එකක් නැහැ. මේ දැන් නම් අපේ ලස්සන ගෙවල් තියෙනවා. මේ තියෙන්නේ ලින්ද. එයාලගේ ලින්ද තමයි මේ තියෙන්නේ. මෙන්න මේ ක්‍රමයට තමයි මේක මේ හැන්ඩල් එකෙන් කරකවලා වතුර ගන්න තියෙන්නේ. ඉතින් මේ ඇත්තටම බලනකොට ලංකාව දියුණුයි වගේ මේ ගොල්ලොන්ට වැඩිය. මේ ඉතින් ගෙවල් තමයි රුමේනියාවේ තියෙන ගෙවල්. එච්චර ක්වොලිටියක් නැහැ. පෙන්වන්නේ ඉතින් ඇත්තටම අපි මේ 1900 බර ගණන් වලට ආව වගේ තමයි මට නම් දැනෙන්නේ. නොමයි තාත්තේ පේනෝනේ ඔන් චර දියුණු තත්ත්වයක් නැහැ. මැටි ගහපු ගෙවල් අර මේ විදුරු ගොඩවල් මේ ගයක් අර එහා තියෙන ගයක් ඒක පේන්නේ ගයක්. ඉතින් අර ඉන්නේ ගෙවල් ගොඩාක් තියෙනවා. තව නිකන් ඇතෑරලා දාලා වගේ ඔන්න වගේ ගෙවල් අර ඇත්තටම අපි නිකන් මේ මුඩුක්කු දෙමළ ලයින් එහෙම කියලාත් කියනවා. ඉතින් මුඩුක්කු වගේ තමයි මේ එච්චර දියුණු තත්ත්වයක් පේන්නන්නේ නැහැ අපිට. මේ තියෙන්නේ තවත් ලිඳක්. මේක තමයි ලිඳ. ඉතින් කියන්න ගත්තේ මේ දැන් ඉතුරු මේ වීඩියෝ එකේ ඉතුරු ටික මෙන්න මේක මේ ගෝව වගාවක්. මේවා නම් ඉතින් මේ කිමිකල් ගහලා ලංකාවේ වගේ ඒව හදන ඒවා නෙවෙයි. මේවා ඇවිල්ලා සම්පූර්ණ කාබනික වගාව, කාබනික පොහොර වගාව. මේ තියෙන ලස්සනට කිසිම තෙල් පොහොර ඒව භාවිතා කරන්නේ නැහැ මේගොල්ලෝ. කාබනික දේවල් වලින් තමයි ඉතින් මේ කිසිම බයක් නැතුව මේව කන්න පුළුවන්. බොහොම හොඳ ගෝව ගෙඩි තියෙන්නේ මේ. පුතා මේ තියෙන්නේ ඔන්න අපි වල වැසිකිලි පාවිච්චි කරේ කොයි කාලෙද? මේගොල්ලෝ මේ දැන් වල වැසිකිලි පාවිච්චි කරන්නේ දැන්. මේක ඇවිල්ලා 2025යි කීයයි මේක? 11/8 2025 වෙනකොටත් මේ රුමේනියන් කාර්යයට වල වැසිකිලිය තමයි තාම යන්නේ. ඔන්න උන්ගේ ටොයිලට්